අද අපි කතා කරන්නේ ඔඩිට් සාම්ප්ලින් ගැන. එතකොට ඔඩිට් ඇන්ඩ් ටැක්සේෂන් එකේ ඔඩිට් කියන සබ්ජෙක්ට් එක යටතේ තමයි ඔඩිට් සාම්ප්ලින් තියෙන්නේ. එතකොට මේකේ ලර්නින් අවුට්කම් අපිට දීලා තියෙනවා. ඔඩිට් සාම්ප්ලින් කියන්නේ මොකක්ද කියලා අපි අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ ඔඩිට් සාම්ප්ලින් එකේ පර්පස් එක, ඊළඟට ස්ටෙප්ස් ඉන්වෝල්ව් ඉන් ඔඩිට් සාම්ප්ලින්. එතකොට ඒ වගේම ස්ටැටිස්ටිකල් ඇන්ඩ් නන් ස්ටැටිස්ටිකල් සාම්ප්ලින් වල අපිට ඩිෆරන්සියේෂන් එක බලන්න තියෙනවා. එතකොට සාම්පල් සිලෙක්ෂන් මෙතඩ්ස් අපිට 5ක් දීලා තියෙනවා. අපිට ඒ දේවල් ගැන කතා කරන්න තියෙනවා. ඒ වගේම සාම්ප්ලින් රිස්ක් ඇන්ඩ් නන් සාම්ප්ලින් රිස්ක් ගැන මොකක්ද කියලා බලන්න තියෙනවා. එතකොට අපි මේ ඔඩිට් සාම්ප්ලින් කියන්නේ මොකක්ද කියන එකට ගියොත් අපිට හෑන්ඩ් අවුට් එකේ තියෙනවා audit sampling is the application of audit procedures to less than 100% of items within a population of audit such that audit sampling units have a chance of selection in order to provide the auditor with a reasonable basis on which to draw conclusion about the entire population. එතකොට මෙතන සරලවම මීනින් එක ගත්තොත් මම සිංහලෙන් උත්තරය දාන්නවා. එතකොට මෙතන තියෙන විගණන නියැදීම යනු විගණන ජනගහනයක් තුළ ඇති අයිතම වලින් 100%කටත් වඩා අඩු ප්‍රමාණයකට විගණන ක්‍රියාපටිපාටිය යෙදීමයි. එමගින් සියලුම නියැදී ඒකකවලට සමස්ත ජනගහනය පිළිබඳ නිගමනවලට එළඹීමට සාධාරණ පදනමක් විගණනවරයාට ලබා දීම සඳහා තෝරා ගැනීමේ අවස්ථාවක් ලැබේ. එතකොට මෙතන කියන්නේ මේ ඔඩිට් සාම්ප්ලින් කියන්නේ අපි ඔඩිට් ප්‍රොසීඩියර්ස් ඇප්ලයි කරනවා 100%ක් අඩුවෙන් අයිටම්ස් තියෙන පොපියුලේෂන් එකකට. එතකොට එහෙම කරාට පස්සේ ඒ සාම්ප්ලින් යුනිට්ස් වලට ඒ කියන්නේ ඒ සාම්ප්ලින් යුනිට්ස් කියන්නේ දැන් අපි හිතන්නකෝ මොකක් හරි අපි දැන් ඔඩිට් කරද්දී අපි කොටසක් ඔඩිට් කරනවා කියලා අපි ඔය ලෙවල්ස් වලදී කතා කරලා තියෙනවානේ. එතකොට මේ හැම ඒ පොපියුලේෂන් එකේ සියලුම අයිටම්ස් වලට chance එකක් හම්බ වෙනවා සිලෙක්ට් වෙන්න. probability එකක් හම්බ වෙනවා කියන්නේ අපි සම්භාවිතාවයක් තියෙනවා කියන්නේ. එතකොට ඒකට reasonable basis එකක් හදනවා ඔඩිට් සාම්ප්ලින් එකෙන් ඔඩිටට conclusions නිගමන වලට එන්න. එතකොට audit sampling can be done using either statistical කියන්නේ uses mathematical methods. ඒ කියන්නේ mathematical basis ඒ වගේ අදාළ ඒ කියන්නේ ගණිතය පාවිච්චි කරලා එහෙම බේස් එකක් තුලින් හදන methods වලට statistical අපි කියනවා. non statistical relies on the auditor's professional judgment to select samples. එතකොට non statistical කියන්නේ ඒක තනිකර බේස් වෙලා තියෙන්නේ auditor ගේ judgment එකෙන්. කියන්නේ එයා judge කරන විදිහට තමයි එතන අපි sampling එක වෙන්නේ. එතකොට purpose of audit sampling මේකේ අරමුණ මොකක්ද? එතකොට when auditing financial statements, it is not feasible to audit and check every single item within the financial statements. එතකොට අපි audit එකක් කරාම financial statements එකේ තියෙන අකුරක් නැහැ අපිට audit කරන්න අමාරුයි. ඒක productive නැහැ. ඒ නිසා it will very costly and will take a lot of resources and time to do so. එහෙම අපිට කරන්න නම් financial statement එකේ අකුරක් නැර audit කරන්න එක අපිට හරි expensive, very costly. and ගොඩක් resources, time අපිට waste වෙනවා. ගොඩක් වැය වෙනවා. Thus, audit sampling is used to so that auditors can complete their audits without wasting resources in checking every single item. එතකොට මෙතන මෙයාලා ආයේ අපිට ප්ලස් පොයින්ට් එකක් දීලා තියෙන ඔඩිට් සාම්ප්ලින් ගැන. ඒ කියන්නේ මොකද්ද? අපිට ඔඩිට් සාම්ප්ලින් එකෙන් වෙනවා ඔඩිටර්ස්ලට මුළු අර ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකම ඔඩිට් කරන්න ඕනේ නැහැ. රිසෝසස් වේස්ට් කරගෙන එයාලට ඔඩිට් සාම්ප්ලින් එක through එයාලට එක සිංගල් අයිටම් එකක් කියන්නේ කොටසක් ඔඩිට් කරලා අපිට ඔඩිට් කන්ක්ලූෂන් එකට එන්න පුළුවන්. හරිද? The objectives of the audit sampling are as follows. Objectives මොනවාද? Gather enough evidence to conclude an audit opinion. ඒ කියන්නේ audit opinion එකක් කරන්න අවශ්‍ය evidences ඒ කියන්නේ ප්‍රමාණයෙන් ඇති වෙන තරමට කියන්නේ enough කියන්නේ අපිට gather enough evidence to conclude an audit opinion. audit opinion එකක් කරන්න ඕනි වෙන evidences එකතු කරගන්නවා. හරිද? ඇති වෙන ප්‍රමාණයට. ඊළඟට reduce the number of resources used. දැන් අපි කලින් කතා කරන lot of resources වැය වෙනවා කියලා අර
අපි මාර සම්පූර්ණයෙන්ම ඔඩිට් කරන්න ගියොත් එතන මේ සැම්පලින් එකේදී අපි කතා කර මේ ඇඩ්වාන්ටේජ් එකක් විදිහටත් ඒක resources වැය වෙන ප්‍රමාණය අඩු කරනවා. ඊළඟට provide the basis for auditors to issue a conclusive audit opinion. නිගමන කියන්නේ හොඳ නිගමනයකට ඔඩිට් ඔපිනියන් එකකට ඔඩිටර්ස්ලාට එන්න බේස් එකක් හදනවා. ඊළඟට detect any errors or fraud that can occur. වෙන්න පුළුවන් වැරදි එයාලා අඳුර ගන්නවා. Prove that auditors have completed their audit fully in accordance with auditing standards. ඉතින් මේ audit sampling එකෙන් අපිට ආයෙ බලන්න පුළුවන් මේ auditorsලා audit standards තියෙනවානේ. ඒවට අනුකූලව වැඩ කළාද කියලා. And used as a tool for investigating. Investigation වලට tool එකක් විදිහට මේ audit sampling use කරනවා. ඊළඟට අපි කතා කරමු steps of audit sampling. Audit sampling වලට steps mainly 6ක් තියෙනවා. First one, design the sample. ඊළඟට selection of sample, performing audit procedures, investigate nature and cause of deviations and misstatements, projecting the results of audit sampling, and then evaluating the results of audit sampling. එතකොට මේ ටික තමයි steps ටික. එතකොට first step එක ගත්තොත් design the sample. ඒ කියන්නේ meaning එකම තේරෙන අපි sample එකක් design කරනවා. එතකොට when designing the an audit sample, the auditor should consider. එතකොට audit sample එකක් design කරද්දී auditor මේ වගේ මේ කරුණු තුනක් දීලා තියෙනවා. මේ කරුණු තුන ගැන concern කරන්න ඕනේ. consider කරන්න ඕනේ කියලා දීලා තියෙනවා. මොනවාද? the purpose of the audit procedure. මොකද්ද මේ audit procedure එකේ purpose එක? අරමුණ මොකද්ද? මේ තියෙන්නේ what are you trying to achieve? මේ audit procedure එක මේ audit එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද අපි achieve කරගන්න යන්නේ කියන එක. ඊළඟට concern කරන්න ඕනේ the characteristics of the population from which the sample will be drawn. Ensure the population is appropriate and complete. එතකොට මේ population එකේ characteristics මොනවාද? ඒවා මේ audit එකේ samples වලට කොහොමද මේ බලපාන්නේ? එතකොට මේ population එක සම්පූර්ණයෙන්ම අපේ අර purpose එකට ඒ audit procedure එකට appropriate සුදුසුද and එක complete වෙනවද කියලා බලන්න ඕනේ. ඊළඟට sample size sufficient to reduce sampling risk to an acceptably low level. එතකොට මේ sample size එකක් තියෙනවා. ඒ sample size එක මේ sampling risk එක අපි ඉස්සරහට කතා කරනවා. එතකොට මේ sampling risk එක අපිට අර පිළිගන්න පුළුවන් තත්ත්වයකට අඩු කරනවද කියන එක බලන්න ඕනේ. ඊළඟ step එක selection of sample. The auditor should select items for the sample in a such a way that samples are representative of the relevant population. Selected samples support valid conclusions about the population. එතකොට මේ sample එකක් select කරද්දී auditor select කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. samples කියන දේවල් අපේ relevant population එක represent කරන්න ඕනේ, නියෝජනය කරන්න ඕනේ. හරිද? එතකොට ඊළඟ එක තමයි selected samples support valid conclusion about the population. අපි ඒ තෝරගත්ත valid නිගමනවල කියන්නේ conclusions දෙන්න ඕනේ ගැන. එතකොට අපි ඊළඟ step එක කතා කරලා third එක performing audit procedures. The auditor should perform audit procedures appropriate to the purpose on each item selected. එතකොට මේ audit procedures perform කරද්දී auditor purpose එක ගැන හැමතිස්සෙම අවධානය දෙන්න ඕනි කියන meaning එක මෙතන තියෙනවා. කියන්නේ auditor should perform audit procedure appropriate to the purpose. purpose එකට අදාළව එයා procedures ටික කරගෙන යන්න ඕනි on each item selected. එතකොට අදාළ ඒ items වලට අනුකූලව. If the audit procedure is not applicable to the selected item, the auditor should perform the procedure on a replacement item. එතකොට මේ audit procedure එක අපි select කරගත්ත item එකට ගැලපෙන්නේ නැත්නම් ඒක not applicable න apply කරන්න බැරි නම් auditor perform කරන්න ඕන procedure එක on a replacement item කියන්නේ වෙන කියන්නේ අදාළ procedure එක කරන්න පුළුවන් item එකකට ඒක replace කරන්න ඕන. Next one, if the auditor is unable to apply the design audit procedures, එයා design කරපු audit procedures එයාට apply කරගන්න බැරි වුණොත් or suitable alternative procedures to a selected item ඒක වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් procedures the auditor should treat that item as a deviation from the prescribed control in the case of test of controls or misstatement in the case of test of details. එතකොට ඒකට අදාළ එයා deviation එකක් හොයාගෙන
misstatement කියන එක සහ prescribed control කියන දෙක අතර එයා එක පාවිච්චි කරන්න ඕනි auditor. ඊළඟ එක තමයි investigate nature and cause of deviations and misstatements. The auditor should investigate the nature. ඒ කියන්නේ එයා මේකේ ස්වභාවය ගැන ස්ටඩි කරන්න ඕනි and cause of any deviations. ඒ කියන්නේ අපි deviate වෙනවා කියන්නේ වෙනස් වීම තියෙන්නේ. ඒ දේවල් ගැන ඒවට හේතු සහ misstatements අපිට උන වැරදි identified and evaluate their possible effect on the purpose of the audit procedures and on other areas of the audit. ඒතර ඔඩිට් එකට මේ ඔඩිට් එකේ ස්වභාවය nature එක and මොන හරි deviations වෙලා තියෙනවා නම් ඒවට හේතු සහ වැරදි මේ ඔඩිටර් මේ ඔඩිට් procedure එක through අඳුර ගන්න ඕනි. අඳුර ගන්නවා. ඊළඟට projecting the results of audit sampling. The auditor should project the results of audit sampling to the population. එතකොට auditor මේ project එකෙන් ආපු results ඒ මොනවාද conclusion එක audit sampling එක එයා project කරන එක දෙනවා. ඊළඟට the evaluating the results of audit sampling. The auditor should evaluate the results of the sample, including sampling risk and whether the use of audit sampling has provided a reasonable basis for conclusions about the population that has been tested. එතකොට මෙතන අන්තිම එකේදී සාමාන්‍ය process මොකක්වත් process එක අපි evaluate කරන්නේ. ඒ කියන්නේ ඒක බලනවා හරියට වෙනවද sampling risk එක කොහොමද ඒ දේවල් අන්තිම auditor බලලා reasonable basis එකක් through ඒ කියන්නේ සාධාරණ සහ අර මේ errors නැතුව යන basis එකකින් එයා නිගමනයකට එනවා. ඔක්කොම population එක test වෙලාද කියලා බලනවා. එතකොට අපි කතා කරන ඊළඟට statistical and non-statistical sampling. එතකොට මේ audit sampling කියන දේ අපිට දෙවිදියකට කරන්න පුළුවන්. එකක් තමයි statistical sampling, අනිත් එක තමයි non-statistical sampling. එතකොට statistical sampling කියලා ගැන කතා කරොත් ඒක සරලවම අදහස වෙන්නේ mathematical base එකක් through තමයි මේක යන්නේ. ඒක මතක තියාගන්න. එතකොට statistical sampling is an approach to sampling that has following characteristics. මේකේ තියෙන characteristics මොනවාද? Random selection of the sample items. random කියන්නේ අහඹුනේ. අහඹු ලෙස අපි select කරගන්නවා items. ඊළඟ the use of an appropriate statistical technique to evaluate sample results, including the measurement of sampling risk. එතකොට මේ appropriate statistical techniques තමයි use කරන්නේ මොනවාටද to evaluate sample results, including measurement of sampling risk. sampling risk එක අපිට measure කරන්නත් අපි ගන්නේ statistical techniques තමයි මෙතනදී. Key characteristic ප්‍රධාන features මොනවාද? Mathematical basis. Uses probability theory to determine sample selection and evaluate results. ඒතර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේක mathematical basis එක කියන්නේ uses probability සම්භාවිතාවය කියන theory එක මෙතනදී මෙයාලා use කරනවා එයාලගේ sample selection සහ results evaluate කරන්න. ඊළඟ representative samples ensures the sample accurately represent the population. ඒතර අපි මේ ගන්න samples හැමතිස්සෙම මේ population එක නියෝජනය කරන represents කරන්න ඕනේ. ඊළඟ sampling risk quantification provides measurable confidence in conclusions. එතකොට මෙයාලගේ මේ conclusions ඒකේ confidence එක ඒකේ නිර්වද්‍යතාවය අපිට quantify කරගන්න පුළුවන්. කියන්නේ අපිට මනින්න පුළුවන්. හරිද? එතකොට statistical sampling එකේ mainly methods තුනක් තියෙනවා. random sampling, systematic sampling and monetary unit sampling. එතකොට advantages of statistical sampling අපි කතා කරොත් design and efficient and representative sample. එතකොට මෙතන සරල අදහස තේරෙනවා design and efficient and representative sample කියන්නේ efficiency සහ අර population එක represent කරන හොඳ sample එකක් design කරනවා. එතකොට ඒකෙන් කියනවා ensures a sample that accurately reflects the characteristics of the population. එතකොට population එකේ characteristics accurately පෙන්වන්න පුළුවන් sample එකක් අපි හදනවා මෙතනදී. ඊළඟ advantage එක තමයි accurate and reliable. Produces results with a high degree of precision and have high suitability ratio towards different surveys.
එතකොට මෙතනදී producers results with a high degree of precision. ඒ කියන්නේ high degree of precision කියන්නේ නිර්වද්‍යතාවය ඉහළින්ම මේ results වල තියෙනවා. And have high suitability ratio towards different surveys. එතකොට මෙයාලගේ suitability ඒ කියන්නේ යාලට එක කොච්චර suitable වෙනවද කියන ratio towards different surveys ඒවට කොච්චර එක කියන්නේ ගොඩක් suitable වෙනවා. ඒකේ meaning එක සරලවම ගත්තා. accurate and reliable කියන එකේ meaning එක තමයි. හරිද? එතකොට measure the sufficiency of evidence obtained. Allows auditors to determine whether enough evidence has been collected to support conclusions. Sufficiency කියන්නේ ප්‍රමාණාත්මතාවය. එතකොට measure the sufficiency of evidence obtained කියන්නේ අපි ඒ කියන්නේ audit opinion එකක් කරන්න auditorට ඒ conclusions වලට එන්න එයාට ඇති තරමින් evidence තියෙනවා. ඒක තමයි මේ advantage එකෙන් mean කරන්නේ. එතකොට ඊළඟ එක quantify sampling risk. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මෙතන sampling risk එක එයාලට quantify කරන්න පුළුවන්. ඒ කියන්නේ අර ගණන් කරලා එයාලට අර quantity එකක් වශයෙන් ඒක දැනගන්න පුළුවන්. Enables the calculation of the risk that the sample results may not represent the population. ඊළඟ disadvantages of statistical sampling. Additional cost of training auditors. එතකොට මේක අර mathematical base එකේ යන්නේ. ඒක හැමෝටම තේරුම් ගන්න බෑ සමහර වෙලාවට. එතකොට ඒකට auditors ලව train කරන්න additional cost එකක් දරන්න වෙනවා organization එකට. Metin requires investment in specialized training for proper application of statistical sampling techniques. Next one, complexity of designing and conducting the sampling application. එතකොට මේ sampling application complex. මේව design කරන්න complex. Demands careful planning and execution to ensure validity. In the risk of misapplication. application එක වැරදි විදිහට හදන්න තියෙන risk එක වැඩි. Errors in applying statistical methods can lead to flawed conclusions. එතකොට මේ statistical methods වල තියෙන errors lead කරනවා වැරදි conclusions වලට. flawed conclusions කියන්නේ ඒවට. Time consuming for small engagements can be inefficient and overly complex for small scale audits. There are small scale audits කරන කියන්නේ small organizations වල හරි long ලොකු ඒ වගේ consume වෙනවා කියන එක තමයි මේක meaning එක. කියන්නේ පොඩි audits වලට මේක ලොකු waste එකක් time පැත්තෙන් ගත්තොත්. Next, requires detailed population information. A complete and accurate sampling frame is required. එතකොට මේ statistical sampling වලින් audit එක කරන්න detailed population එකක් information එකක් ඕනි. අර පොඩ්ඩක් තිබිලා බෑ. يعني detail කියන අකුරක් නෑර කියලා අපි කියන්නේ ඒ වගේ information එකක් ඕනි population එක සම්බන්ධව. ඒකට මෙතන කියන sampling frame is required. ඒකට ඒක තමයි sampling frame කියන්නේ. ඒ කියන්නේ ඒක complete කරපු sampling frame එකක් require වෙනවා. ඒක එක disadvantage එකක් ඒකේ. ඊළඟ non-statistical sampling. Non-statistical sampling is an approach that does not have the above mentioned characteristics. අපි ඉස්සෙල්ලා කතා කරපු statistical sampling එකේ කතා කරපු characteristics නැති එක තමයි non-statistical sampling කියන්නේ. Each item of the population does not have an equal chance of selection. එතකොට මෙතනදී මේ items වලට select වෙන්න equal chance එකක් නැහැ. ඒ කියන්නේ හිතන්නකෝ අංක 10ක් තිබ්බා 10න් අපි කලින් කතා කරපේ ඒ 10ට හැම එකටම 10න් එකක probability එකක් තිබ්බ select වෙන්න. ඒ කියන්නේ මෙයා select වෙන්න පුළුවන් අරයා select වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී equal chance එකක් නැහැ. සමහරවිට එක select වෙන්න පුළුවන් එක වැඩි දෙකට වඩා. ඒ වගේ. එතකොට non-statistical audit sampling items are not chosen randomly. Randomly අහමු විදිහට නෙමෙයි මෙයාලා choose කරගන්නේ. Instead, they are chosen based on the auditor's judgment. එතකොට මෙතනදී මෙයාලා sample select කරගන්නේ auditorගේ judgment එකේ. auditorගේ judgment එක කියන්නේ auditor තමයි කියන්නේ මේ විදිහට තමයි වෙන්න ඕනි. මේකේ ඉඳන් තමයි අපි samples ගන්න කියලා. Or on criteria such as එහෙම හරි නැත්නම් the value of items greater than 100,000. නැත්නම් අපි කියනවා මේ එහෙනම් අපි මෙතනදී samples කරන්නේ ලක්ෂයට වඩා වැඩි තියෙන items.
ඊළඟට අපි කියනවා items with specific information. items related to certain company. එතකොට මේ අපිට මේ අදාළ කම්පැනි එකේ මේ ටික තමයි අපි මේ සාම්පල් එකක් විදිහට ගන්න. ඒ විදිහට. එක්ක ඔඩිට් ජජ්මන්ට් එකෙන් එක්ක අපි වැලියු එකක් කියනවා නැත්නම් ස්පෙસિෆික් ඉන්ෆර්මේෂන් එකකින් අපි ඒක කඩනවා. ඒ විදිහට තමයි. එතකොට ඒකේ key characteristics ගැන කතා කරොත් මේක judgment based. Selection of items and evaluation relies on the auditor's experience and understanding of the audit area. එතකොට මේකේ තනිකර අයිටම් සිලෙක්ට් කරන එක, එවලුවේෂන් එක, ඒ හැමදේම රිලයිස් කියන්නේ රඳා පවතින්නේ බේස් වෙන්නේ ඔඩිටර්ගේ එක්ස්පීරියන්ස් එකෙන් සහ ඔඩිට් ඒරියා එක කොච්චර දුරට අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්ත ලෙවල් එකෙන්ද කියන එක තමයි මෙතනදි මීන් කරන්නේ. එතකොට no statistical basis does not calculate or quantify sampling risk mathematically. එතකොට අපි අර කලින් කතා කරා වගේ sampling method එකේදී වගේ මෙතනදී අපි mathematics use කරන්නේ නැහැ. so මේක calculate කරන්නේ නැහැ, quantify කරන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රමාණාත්මතාවය අර quantity එකක් වශයෙන් අපි මේක දකින්නේ නැහැ. Flexible approach suitable for smaller populations or whether risk is low. එතකොට මේක හරි flexible නම්‍යශීලී. මොකද්ද? ඒක small population වලට risk එක අඩු තැන් වලට මේක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් method එකක්. ඒතර මේකේ methods mainly දෙකක් තියෙනවා. Haphazard sampling and block selection. එතකොට ඊළඟ topic එක තමයි අපි කතා කරන sample selection methods. එතකොට මෙතන කියනවා ISA 530. ISA කියන්නේ International Standards of Auditing. එතකොට auditing වලට තියෙන standards 530 කියන එක තමයි audit sampling වලට අදාළ standards තියෙන එකේ. එතකොට IAS 530 recognizes that there are many methods of selecting a sample, but it considers 5 principal methods of audit sampling as follows. ගොඩක් methods තියෙනවා, mainly පහක් තියෙනවා. ඒවා තමයි random selection, systematic selection, monetary unit selection, Haphazard selection, block selection. එතකොට මෙතනදී මේ first three random, systematic, monetary මෙන්න මේ තුන තනිකරම statistical method එකෙන්, මේ අන්තිම දෙක තමයි non statistical method එකෙන් යන්නේ. එතකොට අපි දැන් කතා කරමු පළවෙනි අපිට දීලා තියෙන method එක random selection. එතකොට this method of sampling ensures that all items within a population stand an equal chance of selection by the use of random number of tables or random number generators. The sampling units could be physical items such as sale invoices or monetary units. එතකොට මෙතනදී මේ random selection එක ගැන අහඹ විදිහට අපි select කරගන්නවා. මෙතනදී මෙයාලා හැම items එකකටම equal chance of selection select වෙන්න තියෙන probability එක equal එකක් දෙනවා. එතකොට random number of tables, random number generators වගේ දේවල් තමයි මෙතන examples එයාලා දීලා තියෙන්නේ. The sampling units could be physical items වෙන්න පුළුවන් or sales invoices, monetary units වගේ දේවල් තමයි physical items වලට යාලා examples දීලා තියෙන්නේ. එතකොට මේ random selection methods එක process එක 6 steps තියෙනවා. steps 6ක් තියෙනවා. අපි ඒක බැලුවොත් පළවෙනි step එක යාලා දීලා තියෙනවා define the population එක define කරන්න. එතකොට මෙතන දීලා තියෙන example, you want to learn how the stocks of the largest companies in Sri Lanka have performed over the past 20 years, and your population would be the largest companies listed in CSE, which is assumed to be 500. එතකොට මෙතන මේ example එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද population එක මෙයාලා define කරලා හදාගන්නේ කියලා. එතකොට මෙතනදී අවුරුදු 20ක් ඇතුළත stocks largest companies stocks කොහොමද perform කරලා තියෙන්නේ කියලා මෙයාලා බලනවා CSE එකෙන් assume කරලා 500 base කරගෙන. අන්න ඒ විදිහට. එයාලා හදා ගන්න ඕනේ එහෙම එකක්. හරිද? ඊළඟ choose the sample size. sample size එක මෙයාලා කොච්චරද කියලා බලන්න. එතකොට මෙතනට examples 20 companies. එතකොට මේ population එකට 20 companies වලින් තමයි මෙයාලා බලන්න යන්නේ. එතකොට මේ example එක දීලා තියෙන විදියට. හරිද? ඊළඟ step එක තමයි assign numerical values to each item in the population based on same criteria. Based on some criteria. ඒ කියන්නේ criteria එක පදනම්ව මේ අපි තෝරගත්ත items වලට numerical value එකක් දෙනවා.
You assign the number of 1 to 500 the listed companies in CSE based on market capitalization. එතකොට criteria එක තමයි market capitalization එක. එතකොට අපි මෙතන කතා කරන්නේ මේ 500. එතකොට මේ එකේ ඉඳන් 500 වෙනකම් numbers අපි assign කරනවා. හරිද? So select random values. එතකොට using a random number or number table or random number generator, you select the numbers. එතකොට අපි randomly numbers select කරගන්නවා. ඊළඟට identify the sample. Each of the random variables selected with the prior step corresponds to an item within your population. The group sample is selected by identifying which random values were chosen and which population item those values match. එතකොට මෙතනදී අපි මෙතනදී අපි අර randomly ගත්ත numbers වලින් එයාලා එතන population එකක් හදාගෙන sample එකක් හදාගන්න. එතකොට මෙතන තියෙන ඒක සරලව. එතකොට step එක තමයි define the population, choose the sample size, assign numerical value, ඊළඟ select random values, identify the sample. එතකොට random selection එකේ advantages and disadvantages මෙතන දීලා තියෙනවා. Advantages ගත්තොත් each item within a population has an equal chance of being selected. එතකොට අපි කලින් අර කතා කරා වගේම මෙතනදී හැම items එකකදී equal chance එකක් තියෙනවා select වෙන්න. And there is a less of chance of sampling bias as every item is randomly selected. එතකොට මේ sampling bias කියන error එක sampling bias කියන දේ වෙන්න තියෙන chance එක අඩුයි. හරිද? එතකොට මේ sampling bias කියන්නේ අර වෙන්න පුළුවන් errors වගේ දේවල් sampling එකේදී. එතකොට ඒකේ වෙන්න පුළුවන් chance එක හරිම අඩුයි කියලා කියනවා. මොකද හේතුව මේ items randomly select කරගන්න නිසා. And it is easy and convenient for data sets already listed all digitally stored. එතකොට මේ random selection එක easy and convenient, lazy සහ පහසුයි කියලා කියනවා. මොකද ඒක already අපි list කරලා තියෙනවා. මේ කියන්නේ අපි මෙතනදී අපිට example එකේ තිබ්බේ. යාළුවා already list එකක් through යන්නේ and ඒවා digitally store කරන්න පුළුවන්. අපේ digital platform එකක් use කරලා store කරගන්න පුළුවන්. The disadvantages of random selection. Incomplete population demographics may include certain groups of being sampled. So incomplete population කියන දේවල් තියෙන කියන්නේ complete වෙලා නැති populations මේ includes කියන්නේ ඒවා සමහරවිට නොගෙන ඉන්න ඉඩකඩ තියෙනවා. හරිද? ඒතර ඒවා අපිට මග ඇරෙනවා. මේ sample එකෙන්. Random selection means the sample may not be truly representative of the population. So මේ random selection එකේදී එක disadvantage එකක් විදිහට කියනවා මේ samples truly කියන්නේ හරියටම population එක නියෝජනය කරන්නේ නැති represent කරන්නේ නැති වෙලාවල් තියෙනවා කියලා. And depending on the data set size and format, random sampling may be time-intensive process. Depending on the data set size, the data set size එකේ කියන්නේ data size එක and format එක ඒ දෙක අනුව මේ random sampling කියන එක සමහර වෙලාවල් වලට time intensive කියන්නේ ගොඩක් time එක ගන්න process එකක් වෙන්න පුළුවන්. අර දෙක පදනම් හරිද? ඒතකොට මේක වැඩි නම් සමහරට මේකේ time එක waste වෙනවා වැඩි. ඒ වගේ. ඊළඟ systematic selection. එතකොට මේ දෙවෙනි method එක මෙතනදී systematic sampling is a statistical sampling method. එතකොට මේක statistical where the auditor selects items from the population at regular intervals after choosing a random starting point. එතකොට මෙතනදී මේ කියනවා මෙයාලා auditor select කරගන්න items from the populations at the regular intervals. එතකොට මේ systematic selection කියන්නේ පළවෙනි දේ ඒක statistical sampling method එකක්. මෙතනදි වෙන්නේ auditor item select කරගන්නවා population එකෙන් at regular intervals through. කියන්නේ regular intervals තියදී choosing a random point එකක් සහ starting point එකක් ඇතුව එයා මේක select කරගන්නවා. හරිද? That is, a systematic sampling is a method of selecting items from a population by determining a fixed sampling interval based on the population size and desired sample size. එතකොට මේ sampling interval එක අපි හොයාගන්නේ sampling interval equals population size divided by desired sample size. හරිද? එතකොට මේක අනුව තමයි මේ
රැන්ඩම් ස්ටාර්ටින් පොයින්ට් එකක් අඳුරගෙන ඔඩිට මේ ප්‍රොසීඩර් කරගෙන යන්නේ. And random starting point is chosen within a first sampling interval. First sampling interval එකේදී මේ random starting point එක ඔඩිට හොයා ගන්නවා. And the subsequent items are selected at regular intervals throughout the population. So මේ first sampling interval එකේදී starting point එක හොයාගෙන ඉතුරු subsequent items are selected at regular intervals. ඒ කියන්නේ regular intervals තියදී ඉතුරු items ටික අඳුරගෙන යනවා. To enhance randomness, random ගතිය කියන්නේ වැඩි කරන්න enhance කරන්න the starting point can be determined using the random number generator. starting point එකත් random number generator එකකින් හරි table එකකින් හරි අපිට අඳුර ගන්න පුළුවන්. ඒකට තවත් random වෙනවා නන්නේ ඒක තමයි කියන්නේ. ඊළඟට systematic sampling can be completed in 5 steps. එතන මේ process එක 5 steps වලින් තමයි යාලා කරන්නේ. පළවෙනි එක තමයි determine the population size. දෙවෙනි step එක choose sample size. Third one decide sampling interval. Fourth one figure out your starting point. And fifth one selecting subsequent items. එතකොට මේ පළවෙනි එකදී කියන්නේ population size එක determine කරනවා. කොච්චරක්ද කියලා අපි බලනවා. එතකොට මේක example එකේ දීලා දෙන assume population consists of goods dispatch nodes numbered from 10,000 to 15,000 where the population size will be 5,000. හරිද? එතකොට මේ goods dispatch කරපු nodes එයාලා number කරලා දෙනවා 10,000 ඉඳන් 15,000 එනකම්. එතකොට මේකේ population size එක මේකේ difference එක වලට තේරෙනවනේ. එතකොට ඒක තමයි size එක. population size එක 5,000. ඒතර 5,000ක් ඇතුලේ තමයි මේ යන්නේ මේ samples. හරිද? choose sample size. එතකොට randomly sample size එක මෙයාලා කියනවා 50 කියලා. and decide sampling interval. sampling interval එක අපි මෙතනදී කතා කරා. මෙතන sampling interval equals population size divided by desired sample size. එතකොට මෙතනදී මේ example එක විදිහට population size එක අපි මෙතන තියෙන මේ 5,000 desired sampling size එක 50. එතකොට 5,000 divided by 50 sampling interval එක 100. Then figure out your starting point. Random starting point of 42 is generated by random number generator. So මෙයාලා මේ random අර number generator කරන එකකින් මෙයාලා randomly 42 කියන එක එයාලා අරගෙන තියෙනවා. ඒතර which is added to the first dispatch node number. ඒතර මේ අපේ පළවෙනි dispatch node number එක 10,000යිනේ. ඒතකොට මේක add කරනවලු එයාලා. මේ 42 එක add කරාම 10,042 කියන number එකෙන් තමයි එයාලා පටන් ගන්න. first selected item එක. හරිද මේ තියෙන්නේ? ඊළඟ fifth step එක selecting the subsequent items. ඒතර අර ඉතුරු ටික regular intervals එකේදී අපි කතා කරනවා කියලා මෙතන කියවෙ මේ තියෙන. selected regular intervals toward populations. එයාලා. හරිද? එතකොට subsequent items are selected by adding the sampling interval of 100 to the previous item. කලින් එකට 100ක් එකතු කර කර තමයි ඒක ගන්නෙ. So result in the dispatch මෙතෙන් 10,142 10,242 ඒ විදිහට 100 එකතු කර කර යනවා. until a total of 50 items. එතකොට 50 ආවේ කොහෙන්ද? මේ sample size එක අපි select කරගත්තේ 50 නිසා. හරිද? එච්චරයි එතනදී. එතකොට ඒකේ advantages අපි කතා කරොත් it's simple and quick to implement. සරලයි සහ අපිට ලේසියෙන් ඉක්මනට implement කරන්න පුළුවන්. ඉක්මනට හදන්න පුළුවන් මේක. ඊළඟ less opportunity for manipulated data. එතකොට data අපිට handle කරන්න. يعني අපි handle කරත් වරදින්න පුළුවන්. يعني වරද්දවන්න පුළුවන්. ඒ වගේ දේවල් අඩුයි. අවස්ථාව එහෙම දේවල් වෙන්න අවස්ථාව අඩුයි. and samples are evenly distributed. එතකොට මේ samples evenly කියන එකම තමයි ඒ කියන්නේ equally distribute වෙලා තියෙනවා. විහිදිලා තියෙනවා. හරිද? the disadvantages කතා කරොත් requires knowledge of population size. එතකොට මේ population size වල අපි අර ඉස්සෙල්ලා කතා කරපු example එකේ true වලට තේරෙනවානේ. එතකොට ඒකට අදාළ knowledge එකක් තියෙන්න ඕනේ. And potential for bias. Patterns in the data can lead to predictable bias. එතකොට මේ biases errors එන්න තියෙන probability එක වැඩි. And requires a complete list sampling frame. එතකොට complete list එකක් ඕනේ මෙයාලට. මේක කරගෙන යන්න කියන්නේ අපි කලින් කතා කර එකපු තැනකදී detailed information ඕනි කියලා. කියන්නේ ඒකම තමයි මේ sampling frame කියන්නේ. details ඕනි මේක කරන්න. when to use systematic sampling මේ sampling systematic sampling එක මොන වගේ අවස්ථාවලද අපිට ගොඩක් හොඳ use කරන්න. for large populations, for even distribution, for time saving needs, for complete sampling frame
for audits and inspection. මෙන්න මේ තැන්වලදී මේ systematic sampling කියන එක ගොඩක් උචිතයි. ගොඩක් useful වෙනවා. හරිද? So මේ large populations කියන්නේ when the population is too large for random sampling to be practical. random sampling එකෙන් ගිහිල්ලා practical විදියට audit එක කරන්න අමාරු තැන්වලදී මෙහෙම ලොකු large populations කියන තැන්වල systematic sampling එක හොඳයි කියලා යාලා පෙන්වන්න කරනවා. හරිද? Even distribution එකේදී කියනවා when the population elements to be evenly distributed without hidden patterns. හංගලා එහෙම මුකුත් නැතුව elements population එකේ තියෙන elements equally distribute කරන්න ඕනි තැන්වල මේ sampling method එක හොඳයි කියලා යාලා කියනවා. ඊළඟට time saving means when you need a quicker and simpler method. ඉක්මනට සහ සරල method එකක් ඕනි අවස්ථාවකදී මේ method එක හොඳයි. And complete sampling frame when a full list of population is available. එතකොට අර අපි කලින් කතා කරේ sampling frame එක කියන්නේ full list එකක් detailed information තියෙන තැනකදී මේක හොඳයි. And audits or inspection when regular intervals are suitable for detecting issues such as quality control or inventory checks. එතකොට දැන් මෙතන regular intervals අපි දිදීනේ මේ process එක යන්නේ. එතකොට අපිට මෙතනදී අර quality control එක මනින්න පුළුවන් inventory check කරගෙන යන්න පුළුවන්. මොකද අර අපි regular interval තිය තමයි අපි ඊළඟ sample එක select කරගන්න නිසා. හරිද? එතකොට ඊළඟ method එක monetary unit sampling. Monetary unit sampling, MUS, is a type of value-weighted selection used in auditing to determine the accuracy of financial accounts. So, monetary unit sampling or MUS කියන දේ ඒ sampling method එක type of value-weighted selection. Value-weighted selection method එක. කොහෙද use කරන්නේ? Use in auditing to determine the accuracy of financial statements. එතකොට මේ financial statements වල accuracy එක determine කරන්න වැඩි කරන්න තමයි මේ method එක අපි use කරන්නේ. It employs monetary units. ඒ කියන්නේ මූල්‍යම වශයෙන් තියෙන units. ඒ කියන්නේ example මෙතන currency එකක් දීලා තියෙනවා rupees. එතකොට currency wise දේවල් තමයි මෙතනදී අපි sampling method එකට use කරගන්නේ. As the sampling unit instead of individual items or invoices. With each rupee in the transaction being separate sampling unit. එතකොට මේ එක රුපිය එකක් කියන්නේ separate sampling unit එකක්. හරිද? එතකොට මේ example එකේ මෙතන තියෙනවා transaction of rupees 400 contains 400 sampling units. 400ක් නම් රුපියල් 400ක් කියන්නේ sampling units 400. එතකොට rupees 1000 කියන්නේ 1000 sampling units. Likewise. හරිද? එතකොට monetary unit sampling is particularly suitable when the population consists of monetary amounts. එතකොට මේක suitable වෙනවා population එක තනිකරම monetary amounts නම් මූල්‍යම වටිනාකම් තියෙන population එකක් නම් මේ method එක useful and ගොඩක් වැදගත් වෙනවා. හරිද? Such as account balances in financial statement. account balances financial statements වල තියෙන example එක මෙතන යාලා පෙන්වලා තියෙනවා. The amounts in the account balance contained in the selected rupee units are picked as samples. අපි කලින් කතා කරා වගේ rupee values වෙනම samples විදිහට තමයි යන්නේ. Meaning larger monetary values have a greater chance of being selected. එතකොට මේ monetary value එක large වෙන්න higher වෙන්න ඒවා select කරගන්න තියෙන chance එක probability එක ඒකට ඒ සම්බන්ධතාවය වැඩි. කියන්නේ රුපියල් 100ට වඩා 1000 ලොකුයිනේ. ඒතකොට 1000 කියන sampling unit එකේ samples 1000ක් තියෙනවානේ. එතකොට 100ට වඩා 1000 select කරගන්න තියෙන probability එක වැඩි මෙතනදී. හරිද? This method allows auditors to express sample size, selection and evaluation directly in monetary terms, ensuring that high value items receive appropriate attention. එතකොට මේ method එකෙන් මෙයාලා අර ensure කරනවා, පෙන්눔 කරනවා, රකින්නවා මොකද්ද මේ high value items වලට appropriate
උචිත අදාළ attention එකක් හම්බ වෙනවා කියලා. හරිද? එතකොට මේ මොනිටර් යුනිට් සෑම්පලින් කියන එකට ස්ටෙප්ස් තියෙනවා පහක් ඒ process එකේ. sorry පහක් නෙමෙයි. 8ක් තියෙනවා. ඒ 8 තමයි define the population, choose the sample size, determine the sampling interval, create a cumulative balance, generate a random starting point, and select the first sampling item, determine the subsequent sampling items, and repeat the process. එතන මෙතනදී අර අපි කලින් කතා කරපු process ටිකම තමයි තියෙන්නේ. අර දෙකේම තියෙන process එකතු වෙලා තමයි සමහර තැන්වල තියෙන්නේ. මේ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ cumulative balance කියන එක. and මේ subsequent sampling items කියන දේවල් ටික තමයි මෙතන අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් අර අපි කලින් කතා කරපු steps ටිකම තමයි තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා define the population, choose the sample size. එතකොට define the population කියන එකේදී අර කලින් කතා කරා වගේම population එක define කරනවා. sample size එකක් තෝරගන්නවා. ඊට පස්සේ determine the sampling interval. sampling interval එක අපි හදාගත්තේ අපි බර බෙදලා ඒකේ විදිහට හදාගන්නවා. ඊළඟ create a cumulative balance. The accounts receivable list is ordered alphabetically by the customer name and calculate the cumulative balance by summing the individual customer balances sequentially. එතකොට මෙතන අර account receivables තියෙනවා නම් order එකකට හදාගන්න alphabetical හරි ascending හරි descending හරි whatever අර order එකකට හදාගෙන ඒ balances ටික අපි එක තැනකට ගන්නවා. ඒකද කියනවා generate a random starting point. එතකොට මෙතනත් අර කලින් වගේම අපි random point එකක් ගන්නවා. and then select the first sampling item. එතකොට අපි එකටත් අර අපි first sampling item එක ගන්නවා. ඊළඟ determine the subsequent items. එතකොට මෙතන මේ example එක දීලා තියෙනවා යාලා. ඒක කියවලා බලන්න. ඒ විදිහට ඒක අපි ඉතුරු items ටිකත් ගන්නවා ඒ විදිහට. ඊළඟට ඒක process එක repeat කරනවා. හරිද? continue කරනවා. ඒ විදිහ තමයි මෙතනදී අපි MUS එක යන්නේ. ඒතර advantages කතා කරත් අපි ඒකෙදී focus on material items. material items කියන්නේ high value items. ඒ කියන්නේ අර value එක වටිනාකම වැඩි දේවල්. larger monetary values have a higher chance of being selected. අපි ඒක කතා කරා. which ensures the more attention is given to high risk items. ඒ කියන්නේ අර amount එක වැඩි වෙන risk එක වැඩි. එතකොට එතනදී high risk items වලට යාලා attention එක දෙනවා. වැඩිපුර දෙනවා. ඒක යාලා ensure කරනවා එතනදී. ඊළඟ directly linked to monetary values. එතකොට මේවා කෙලින්ම directly link වෙන්නේ monetary values වලට. අපි කියවනේ මූල්‍ය වටිනාකමක් තියෙන දේවල් වලට තමයි. මොනවාද results are expressed in monetary terms. results express කරන්නේ මේකේන අන්තිමට එන result එක express කරන්නේ monetary terms වලින්. making it easier for auditors to evaluate account balances or detect material misstatements. ඒතර ඒකෙන් auditors ලට ලේසි account balances බලන්න evaluate කරන්න and මොන හරි misstatements වෙලා තියෙනවා නම් වැරදිලා තියෙනවා නම් ඕ මග ඇරිලා නම් ඒවා detect කරගන්න පුළුවන්. ඊළඟ reduces over auditing, minimizes efforts on low risk small value items, saving time and resources. එතකොට අර over auditing කියන්නේ ඕනවට වඩා audit කරන එක ඒක මෙතනින් අඩු වෙනවා. එතකොට අර මෙතන කියනවා minimize efforts on low risk. low risk වලට ලොකු effort එකක් දෙන එක තේරුමක් නැහැ. ඒතර ඒ වගේ දේවල් අඩු කරනවා. small value items වලට දෙන ඕනවට වඩා දෙන effort එක අඩු වෙනවා. ඒතර මේකෙන් time එක resources save වෙනවා. ඊළඟ disadvantages of MUS. Assume that errors are evenly distributed across the population, which may not always be the case. එතකොට මෙතනදී disadvantage තමයි මෙයාලා assumption එකක් දරනවා assume කරනවා errors කියන්නේ errors would evenly equally distribute වෙලා කියලා. හරිද? throughout the population. මුළු population එක පුරාවටම මේ errors would equally distribute වෙලා කියලා යාලා නිගමනය කරනවා. assumption එකකට එනවා. හරිද? Smaller items might be overlooked, potentially missing errors or misstatements. ඒතර මේ small items තියෙන small populations ඒවා overlook වෙනවා. يعني ගොඩාක් ඒවා ගැන හොයලා බලනවා. එතකොට එතනට අමතර අර වෙලාවක් වැය වෙනවා.
and missing errors or misstatements. එතකොට මේ errors misstatements උන දේවල් ගැන overlook වෙනවා. හරිද? ඕනකට වඩා බලනවා. And dependence on accurate population data. Any errors in the population's book value or list can affect the sample's reliability. එතකොට මේක හරි depend වෙනවා මේ population data මත මේ MUS කියන එක. හරිද? එතකොට ඒක affect වෙනවා මොකක් හරි වැරද්දක් හරි මොකක් හරි වෙලා තියෙනවා නම් samples ඒ කියන්නේ samples වල reliability එකට and accuracy නිර්වාදිතාවයට අර accuracy එකට ඒ බලපානවා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. හරිද? එතකොට දැන් ඒ තමයි statistical sampling methods ටික. දැන් අපි පටන් ගන්නවා non statistical sampling methods දෙකක් අපි කතා කරා Hafstad selection and block selection කියලා. එතකොට ඒකේ පළවෙනි එක Hafstad selection. Hafstad selection is a non-statistical sampling technique where items are selected without following a structure එකක් නැහැ, systematic approach එකක් නැහැ. හරිද? The intention is to avoid any consensus bias, but it does not guarantee that the sample will be representative of the population. මෙයාගේ intention එක අරමුණ තමයි මේ consensus bias කියන එක අඩු කරන්න, ඒක avoid කරන්න. But මේ Hafstad selection එක guarantee කරන්නේ නැහැ. Samples may will be representative of the population. මේ අපි තෝරගත්ත samples මේ population එක නියෝජනය කරනවාමයි කියලා මෙයාලා guarantee කරන්නේ නැහැ. හරිද? මෙතන මේ තියෙන්නේ මේක තියෙනවා මේ රූපේ Hafstad sampling selecting samples from the population. ඔන්න මේකෙන් sample select කරනවා. දැන් මෙච්චරක් ඉන්නවා මේ ටික තමයි sample එක ඉදිරියට තෝරගන්නේ. හරිද? ඒකවල මේක process එක unsystematically systematic නෑ. එතකොට ඒක එනම outcome එක does not consider any specific differences, conditions or qualities within the population. අර meaning එක කිසිම criteria එකක් base කරගෙන නැහැ. තේරුණාද? එතකොට මේකේ key features Hafstad selection unstructured approach. ඒ කියන්නේ structural approach එකක් නැහැ. The auditor exercises the judgment in selecting the sample, but without following any specific criteria or pattern. අර මම මෙතනදී කිව්වා වගේ කිසිම අර criteria එකක් pattern එකක් එයා use කරන්නේ නැහැ. Structural නැහැ. Non-random. ආහඹ විදිහට පාවිච්චි කරන්නේ නැහැ. කියන්නේ while the selection appears random, it is not statistically random because it depends on the auditor's discretion. Random වෙන අවස්ථා තියෙනවා but ඒක statistically random නෙමෙයි. ප්‍රොෆෙසර්ගේ ජජ්මන්ට් එක මත තමයි ඒ රැන්ඩම් එක හැදෙන්නේ. හරිද? Risk of bias. Although the auditor attempts to avoid bias, subconscious preferences may affect the selection process, leading to non-representative samples. හරිද? මේ risk of bias කියන එක හැදෙනවා. හැදෙන්න තියෙන මේක වැඩි. ඒ කියන්නේ although the auditor attempts to avoid bias, එයා auditor attempt කරාත් but subconscious preferences කියන දේවල් තියෙනවා. ඒවා මේ selection process එකේ තියෙනවා. හරිද? ඒතර මේ applicability often used when statistical sampling is not practical. මේ statistical sampling එක practical නැති වෙලාවෙදී මේක use කරනවා මේ Hafstad selection එක. හරිද? And the population is relatively මේ homogeneous. ඒ කියන්නේ population එක ඔක්කොම එක වගේ තිබ්බොත් homogeneous කියන්නේ එක වගේනේ ඔක්කොම unique. හරිද? එහෙම මුළු population එකම හරි unique නම් ඒ items එකක් වෙනස් නැත්තම් මෙන්න මේ Hafstad selection එක අපි use කරනවා sampling එක එතනදී practical නෑ වගේ දැක්කොත් අපි. හරිද? applicability කියන්නේ අපි apply කරන අවස්ථාවක් වගේ එකක් ගේක mean කරන්නේ. හරිද? එතකොට මේ examples an auditor reviews a set of invoices for audit purposes. They choose items they think they spread across the period without using a systematic method such as random number generator. Limitations of Hafstad selection. Lack of statistical basis. Statistical basis එක mathematical basis එකක් නැතිකම ඒක disadvantage එකක්. හරිද? Limitations. Limit එකක්. The sample cannot be evaluated using the statistical methods such as determine the confidence levels of sampling risk. The sampling risk එකක් confidence levels එකක් අපිට determine කරන්න අමාරුයි මේ statistical method එකක් evaluate කරන්න නැති නිසා. Potential for skewed results.
The process might inadvertently exclude certain items or overrepresent others. Not appropriate for some manifestations. For high-risk areas, a more structured or statistical sampling approach is preferable. එතකොට සමහර තැන්වල මේක appropriate නෑ. high risk areas වලට මේක appropriate නෑ. එතන more structured ඒවාට statistical sampling approach is preferable. එහෙම අර high risk ඒවාට. හරිද? මේක unstructured හින්දා තමයි මේක select කරගන්න බෑ කියලා යාළුවා පෙන්වන්න කරන්න එතනදී. ඊළඟ block selection method අන්තිම method එක අර පහෙන්. එතකොට මේ දෙවෙනි method එක non statistical methods වලින්. Block selection involves selecting a block or group of continuous items from the population for testing. This method is based on grouping items that are sequential or share a common characteristic such as being from the same period or number of range. So block එකක් කියන්නේ මෙතනදී continuous items කියන්නේ continue වෙන items. ඒ කියන්නේ continuously use වෙනවා block එකක දේව group කරාම sequential කියන්නේ එකක් ළඟින් එකක් තියෙන ඒ වගේ and අර common characteristics තියෙන ඒවට පොදු characteristics තියෙන කියන්නේ එක වගේ දේවල් block එකක් අපි අර blocks කියන්නේ එක වගේ දේවල් හරිද එතකොට මේකේ key characteristics continuous items කියන items are selected in blocks meaning they are continuous or close together within the population අර මම කලින් කිව්වා වගේ ඒවා එකකට එක ළඟයි close එක වගේ ඒ වගේ items තමයි මෙතනදී use කරන්නේ and limited reference again block selection restricts the ability to make valid conclusion beyond the block as it may not be representative of the entire population එතකොට මේ block selection එක restrict කරනවා valid conclusions අපි අර block එකෙන් පිට valid conclusions අපි හදනවා නම් එයාලා කියනවා මේක represent කරන්නේ නැහැ entire population එක කියලා. ඒකට ඒක අර limited reference. ඒ reference එක limit කරලා තියෙනවා එයාලා. හරිද? Sampling risk. To reduce sampling risk, many blocks should be selected. එතන මේ sampling risk එක අපිට අඩු කරන්න නම් ගොඩක් blocks many blocks අපිට select කරගන්න වෙනවා. එතකොට blocks වැඩි වෙන තරමට sampling risk එක අඩු වෙනවා. ඒක තමයි අර ඒකෙන් එතනින් mean කරලා තියෙන්නේ. හරිද? මෙතන. ඊළඟට example එකක් දීලා තියෙනවා examine all the remittances from customers in the month of January. ඒතර customers ලාගෙන් ලැබුණ ආදායම. හරිද? එයාලා examine කරනවා. එකකට එකක් ළඟ දේවල්නේ. අන්න ඒක තමයි ඒ තියෙන block selection එක. හරිද? Only examine the remittance advices that are number 300 to 340. ඒතර 300 ඉඳන් 340 දක්වා හම්බුන remittances එයාලා ඒ ටික විතරක් examine කරනවා. Rarely used in modern auditing because valid references cannot be made beyond the period of block examine. The main block selection එක rarely තමයි use කරන්නේ modern auditing වල මොකද අර valid reference ගන්න බැරි හින්දා අර මෙතන තිබ්බේ limitation එක limited reference කියලා. ඒ නිසා දැන්ට ඒක වැඩි භාවිතා කරන්නේ නැහැ. හරි එතකොට අපිට තියෙන්නේ දැන් අන්තිම topic එක sampling risk and non-sampling risk. ඒකට මේ audit sampling risk වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි sampling risk and non-sampling risk. Sampling risk කියන්නේ sampling risk arises from the possibility that the auditor's conclusion based on the sample may be different from that generated from the entire population were the subject of the same audit procedure. මේ sampling risk එක audit එකේ conclusion එක through තමයි arise වෙන්නේ. පැන නැගෙන්නේ. හරිද? sampling risk වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි alpha risk and beta risk. එතකොට alpha risk එකටම අපි කියනවා type 1 risk. beta risk එකට කියනවා අපි type 2 risk. alpha risk කියන්නේ type 1 risk කියන්නේ risk of incorrect rejection. ඒ කියන්නේ අපි reject කරනවා අයින් කරලා දානවා හැබැයි වැරදි දේවල්. හරිද? The risk that the auditor concludes that the population is worse in terms errors than it really is. එතකොට මේ population එක worse නරකම පැත්තක් කියලා හිතනවා but ඒක ඇත්තටම එච්චර නරකත් නෑ සමහරවිට නරක නොවෙන්නත් පුළුවන්. හරිද? examples එකේදී තේරෙයි. test of controls කියන point එක ඇතුලේ අපි ගත්තොත්
controls are deemed less effective than they truly are. Controls less effective. effective එක අඩුවෙන් පෙන්නනවා but එයාලා ඇත්තටම තියනවට වඩා. ඒ කියන්නේ ඇත්තටම තියෙන තැනට වඩා අඩුවෙන් එයාලගේ effectiveness එක පෙන්නනවා controls වල. හරිද? ඒ නිසා එයාලා එතකොට ඒ නිසා auditor risk of incorrect rejection කියන දේ එයාගේ අතින් වෙනවා. The test of details. A material misstatement is assumed to exist when it does not. එතකොට මෙතනදි කියනවා material misstatements පෙන්නුම් කරනවා හැබැයි ඒවා ඇත්තටම එහෙම වෙලා නැහැ. තේරෙනවද? කියන්නේ රිජෙක්ට් කරනවා හැබැයි වැරදි දේවල්. ඒ කියන්නේ එහෙම රිජෙක්ට් කරනවා වැරදි දේවල් කියන රිස්ක් එක තමයි මේ alpha risk කියන්නේ. හරිද? beta risk එකේදී කියන්නේ the risk of incorrect acceptance. එතකොට මෙතනදී මෙයාලා ඇක්සෙප්ට් කරන තියෙනවා වැරදි දේවල්. මෙතන ගයින් කරලා තියෙනවා වැරදි දේවල්. මෙතන ඇක්සෙප්ට් කරලා තියෙනවා වැරදි දේවල්. හරිද? එතකොට මෙන්න මේ ඩිරෙක්ට්ලි ඇෆෙක්ට් වෙන්නේ. බීටා රිස්ක් එක ඩිරෙක්ට්ලි ඇෆෙක්ට් වෙන්නේ ඔඩිට් ඉෆෙක්ටිව්නස් එකට. ඩිෆරන්සියේට් කරන්න කිව්වොත් එහෙනම් මේ පොයින්ට්ස් අනිවාර්යෙන් ලියන්න. හරිද? එතකොට බීටා රිස්ක් එක අපි කතා කරලා type 2 එක කතා කරලා the risk that the auditor concludes that the population is better than it really is. මෙතනදී ආ කිව්වේ worse than මෙතනදී ආ හිතන්නේ better than කියලා. හරිද? ඇත්තටම තියනවට වඩා හොඳ විදිහට දකින්න ඔයා මෙතනදී මේ type 2 එකේදී ඇත්තටම තියෙන විදිහට වඩා නරක විදිහට දකින්න type 1 එකේදී. හරිද? එතකොට මෙතන test of controls are deemed more effective than truly are. effective වැඩිපුර effective විදිහට පෙන්වුම් වෙනවා. Test of details. A material misstatement is not detected when it exists. material misstatements තියෙනවා but ඒවා දකින්නේ නැහැ. ඒවා අඳුරගන්නේ නැහැ. හරිද? එතකොට effectiveness එකට තමයි මෙතන බලපාන්නේ. The way to control the sampling risk may include sampling risk එක control කරන විදිහ මොනවද කියලා දීලා තියෙනවා. increase sample size එක වැඩි කරොත් sampling risk එක අඩු කරගන්න පුළුවන්. The larger samples reduce the risk of drawing incorrect conclusions. Samples වැඩි වෙන තරමට larger samples තියෙන තරමට risk of drawing incorrect conclusions. Incorrect conclusions නිගමන වලට එන්න තියෙන chance එක අඩු වෙනවා. ඒ risk එක අඩු වෙනවා. හරිද? Use appropriate sampling methods. එතකොට මේ appropriate සුදුසු sampling methods use කරලා sampling risk එක අඩු කරගන්න පුළුවන්. Methods such as random or systematic sampling improve the representations of sample. අපි අර කලින් කතා කරපු random or systematic වල ඒවා representatives නේ samples වල population එකේ අපි කතා කරේ. ඒ වගේ දේවල් පාවිච්චි කරන තරමට sampling risk එක අඩු වෙනවා කියලා එයා මෙතනදී කියනවා. Non-sampling risk. Non-sampling risk is all risk other than sampling risk. sampling risk එක අරුණම අනිත් ඔක්කොම risk තමයි non-sampling risk කියන්නේ. හරිද? The risk that auditor reaches an erroneous conclusion for any reason not related to sampling risk. sampling risk එකට අදාළ නැති අනිත් ඕනෑම risk එකක් සහ errors. හරිද? Examples of non-sampling risk include use of inappropriate audit procedures. ගැලපෙන්නේ නැති appropriate නැති audit procedures use කරන එක. ඊළඟ misinterpretation of audit evidence. audit evidence වැරදි විදිහට interpret කරන එක. ඊළඟ failure to recognize the misstatement or deviation. misstatement එකක්, වැරදීමක්, error එකක්, deviation එකක්, වෙනස් වීමක් අඳුරගන්න fail වෙනවා. අඳුරගන්න බැරි වෙනවා. හරිද? ඒව තමයි risks. non-sampling risk. එතකොට ඒකේ key characteristics මොනවාද? occurs in both statistical and non-statistical sampling methods. මේවා statistical and non-statistical methods වල මේක වෙනවා. ඒ කියන්නේ අර මේකෙදි විතරක් වෙනවා කියලා නැහැ. මේ non-sampling risk ඒ දෙකේදීම මේ methods දෙකේම අපිට අඳුර ගන්න පුළුවන්. cannot be measured quantitatively. කියන්නේ quantitative එකක් විදිහට අපිට measure කරන්න බෑ quantitative wise. හරිද? ඊළඟ
auditors aim to reduce non-sampling risk to a negligible level through ඉතින් මේ non-sampling risk එකත් අපිට අරකට අපි control කරන විදි දෙකක් ගැන කතා කරන්නේ මේ තියෙන. ඒ වගේ non-sampling risk එකත් අපි control කරගන්නේ එක්කෝ අර පිළිගන්න පුළුවන් තැනකට adequate planning ensures appropriate audit procedures are designed. ඒ කියන්නේ adequate planning එක කියන්නේ හොඳ planning එකකින් හොඳ appropriate audit procedure design කරගත්තොත් අපිට පුළුවන් non-sampling risk එක අඩු කරගන්න. Proper supervision of the audit enhances the quality of audit work. කියන්නේ හොඳට අපි supervise කරලා audit එක කරගෙන යනවා නම් ඒ audit work එකේ quality එක වැඩි වෙනවා. And having firm policies and procedures for quality control of the audit practices promotes consistency and adherence to professional standards. එතකොට මේ policies firm එකේ policies procedures තියෙනවා නම් quality control කරන්න මේ audit practices. එතකොට ඒකෙන් මේ audit standards වල professional standards වල consistency එක කියන්නේ කොච්චරක් දුරට ඒක හැමතිස්සෙම කරගෙන යනවාද කියන එක වැඩි වෙනවා. එතකොට අර quality control එක වැඩි වෙනවා කියද්දි අපිට අර non-sampling risk එක අඩු කරගන්න පුළුවන් කියලා එයාලා පෙන්නනවා. හරිද? එතන මෙතන tables වලින් අපිට දීලා තියෙනවා ඔයාලට summary එකක් විදිහට statistical sampling and non-statistical sampling differentiate කරලා එයාලා පෙන්නලා දීලා points එකම. එතකොට exam එකේදී ලකුණු 6ක 4ක විතර ප්‍රශ්නයකට මේ වගේ table එකක් ඔයාලා criteria base කරගෙන හදනවා කියන්නේ ඔයාලට සම්පූර්ණ මාක්ස් ටිකම ගන්න පුළුවන්. එතකොට අර හැලි ලියලා නැහැ අදාළ පොයින්ට් එක ඩිරෙක්ට්ලි දීලා තියෙනවානේ. ඒක මෙතනදී යාලා ඩිෆරන්ස් සාම්ප්ලින් and non-sampling risk. එතනත් එයාලා ඒ විදිහට මේක පෙන්වන්න කරලා තියෙනවා. මම නිකන් කියවගෙන යන අපි කතා කරපු දේවල් ටිකම තමයි තියෙන්නේ. එතකොට statistical sampling, non-statistical sampling, objective එක ගත්තොත් statistical එක objective, non-statistical subjective. Yeah, samples are selected randomly in statistical sampling. Samples are not selected randomly in non-statistical sampling. Okay. The alternative name statistical sampling වලට අපි කියන තවත් නමක් තමයි non-judgmental sampling, and for non-statistical sampling we are calling as judgmental sampling. හරිද? The basis for selection statistical එකේදී samples are selected randomly. ඒක අපි කතා කරා ensuring each item has an equal chance of selection. අපි ඒකත් කතා කරා. හරි. The non-statistical එකේදී sampling depends on the auditor's judgments or specific criteria. Okay. And use of probability. Probability का use करने विधिया based on the laws of probability. Probability के आधार नीति laws जाते तमाम में statistical sampling के आने and not based on the laws of probability. Non-statistical sampling का probability के laws का याने नहीं है. क्या probability के theories याला गणंगाने नहीं है. क्या नहीं याले के लिए पालची करना नहीं. हरे and then quantification of risk. Sampling risk can be objectively quantified. Sampling risk එක අපි objectively quantify කරගන්නවා statistically ගෙදී. Sampling risk cannot be objectively quantified. Sampling risk quantify කරගන්නේ නැහැ non-statistical එකේදී. ඊළඟට objectivity, more objective as it follows predetermined statistical rules. මේක more objective මොකද predefined statistical rules standards වලින් තමයි මේක යන්නේ. Statistical. එතකොට මේ non-statistical එක more subjective, influenced by the auditor's discretion. auditor ගේ judgment එකෙන් auditor ගේ influence එකෙන් තමයි මේක යන්නේ. ease of implementation. එතකොට statistical එක more complex to implement due to statistical calculation and tools. අර මම කිව්වා වගේ අපිට එතනදී auditors වල training දෙන්න ඕනේ, statistical calculations ගැන concern කරන්න ඕනේ, ඒ mathematical tools bases ගැන හිතන්න ඕනේ. එතකොට මේක තරමක් දුරට more complex ටිකක් සංකීර්ණ implement කරන්න. but non-statistical එකේ ඒවා කිසි දෙයක් නැහැ. ඒක simple and quicker to implement. හරිද? Sample size එක ගැන කතා කරොත් statistical එකේදී determine scientifically based on desired confidence levels and tolerable errors. එතකොට non-statistical එකේදී determine based on auditor's judgment and practical considerations. Applicability suitable for large population where statistical rigor is required. එතකොට statistical sampling එක suitable වෙනවා large populations වලට. ගොඩක් statistical base එකක් ඕනි තැන් වලට. හරි.
එතකොට non statistical එක suitable for small population or when statistical tools are unavailable. එතන මේක මේ අපිට applicable වෙන්න පුළුවන් apply කරන්න පුළුවන් small populations වලට or statistical tools නැති තැන් වලට. හරිද? එතකොට methods අපි කතා කරා statistical එකේදී තුනක් තියෙනවා random, systematic and monetary unit sampling. එතකොට non statistical එකේ දෙකක් තියෙනවා Haphazard selection and block sampling. හරිද? ඒකට ඊළඟ ටේබල් එකේ යාලා අර අන්තිමට කතා කරපු risk දෙක ගැන තියෙනවා. sampling risk and non-sampling risk. So sampling risk කියන්නේ occurs due to the sample selected does not perfectly represent the population of interest. එතකොට මේ අපි choose කරගත්ත sample select කරගත්ත samples perfectly represent නියෝජනය කරන්නේ නැහැ මේ population එකට. ඒ හින්දා මේ sampling risk එක ඇති වෙනවා. right? Then non-sampling risk එක due to the sources other than sampling. මම කියවනේ sampling risk එක අරන්න අනිත් ඔක්කොම risk non-sampling risk. Why? The reason for sampling risk, the deviation between sample mean and population mean. Deviation එක වෙනස් වීම sample mean එක and population එක mean එක අතර. Non-sampling risk, scarcity of data and miscalculated or misinterpreted analysis. මෙන්න මේ reasons එක තමයි non-sampling risk එක ඇති වෙන්නේ. And where? Sampling risk where? Only during sample selection. ඒක sampling risk එක අපිට හොයාගන්න වෙන්නේ only during sample selection. Sample selection process එකේ විතරයි. ඒ process එක වෙද්දි විතරයි මේ sampling risk එක ඇති වෙන්න තියෙන සම්භාවිතාවය තියෙන්නේ. But non-sampling risk from the beginning to the end audit procedure එක පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙනකම්ම මේ non-sampling risk අපිට දැක ගන්න පුළුවන්. හරිද? sample size එක කතා කරොත් increase in sample size sampling risk එකේදී increase in sample size no relation with the sample size in non-sampling risk. ඊළඟ nature එක ගැන කතා කරොත් inherent to the sampling process sampling risk එක sampling process එකට inherent වෙලා තියෙනවා but non sampling risk එකේදී can be mitigated with proper planning and execution proper planning එකක් supervision එකක් තියෙනවා නම් අපිට මේ non sampling risk එක අඩු කරගන්න mitigate කරන්න පුළුවන් මිටිගේට් කරන්න අඩු කරගන්න පුළුවන් proper planning and proper supervision එකක් තිබ්බොත්. එතකොට quantifiability කියන්නේ අර quantity related අපි කතා කරේ. අන්න ඒ දේවල්. එතකොට can often to be quantified using statistical methods. Can be often be quantified. එතකොට අපිට අර quantity එකක් වශයෙන් මේ sampling risk එක measure කරගන්න පුළුවන්. එතකොට non-sampling risk එක difficult to quantify and depends on the auditor's professional judgment. එතකොට non-sampling risk එක අපිට quantify කරන්න අමාරුයි. මොකද ඒක depend වෙලා තියෙන auditor ගේ professional judgment එක මත. එතකොට මේ දේවල් තමයි මේ audit sampling lesson එකේදී තියෙන්නේ. මේ පාඩම ඉවරයි අපි කතා කළා discussion එක ඉවරයි. එතකොට මම හිතනවා මේ audit sampling පාඩම වලට තේරුණා කියලා. මේක ලේසි පාඩමක්. අනිවාර්යෙන් මේකෙන් ප්‍රශ්නයක් එනවා paper එකට. ඉතින් හොඳට පාඩම් කළා ලියන්න පුළුවන් පාඩමක් ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේ පාඩම අතාරින්න එපා. Thank you.